Sirasa Dancing Stars. කලින් බයලා නේද හිටියේ මේ මෙවැනි නර්තනයක් ඉදිරිපත් කරන්න. ඇත්තටම සුරාජ් මම කියනවා නම් අවංකවම කියනවා නම් මේ මට මේ තේමාව ගෙනාවුවම මම හිතන්නේ මං වෙන්න ඇති හිටපු අකමැතිම එක්කෙනා. මම ඇත්තටම මම මේකට ගොඩාක් විරුද්ධව හිටියේ. නමුත් මට කෙමෙන් තේරුණා මොකද නළුවෙක් හෝ නිලියෙක් වුණාම Tamanට ලැබෙන ඕනම චරිතයක් ඒ විදිහට කරන්න ඕනේ. ඒක තමයි හරි නළුවෙක් හෝ නිලියෙක් කියන්නේ. ඉතින් මමත් හිතුවා මමත් නවක නළුවෙක් පොඩි අභියෝගයක් බාරගමු. මෙතෙක් කල් කරපු චරිතවල. ඉතින් එහෙම මම මගේ හිත හදාගත්තා. ඔව් මං හිතන්නේ ඔබගේ මෙතෙක් හිටපු සහායිකාව අද මේ ඔයාට වෙඩි තිබ්බ මං හිතන්නේ තරහට ඉරිසියාවට වෙන්න ඇති. මොකද එයාගේ ගැහණුකම ඔයා උදුරගත්ත නිසා වෙන්න ඇති. එච්චරට ඇත්තටම ඔබ ඇත්තටම අද තරුණ පරපුරේ ඉන්න තරුණ කඩවසම් නළුවෙක් රංගන ශිල්පියෙක් ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙන විදිහට අද මේ චරිත නිරූපණය ඔයා යෙදුණා කියලා කියන්න පුළුවන්. ඒක මම දකින ඔබගේ ඇඳුම, ඔබේ ඉරියව්, ඔබ ඉදිරිපත් කරපු රංගන විලාසිතාව අලුත් විදිහකට මම හිතන්නේ හැම දෙයක්ම දකිනවා හරිම සාර්ථකත්වයක්. ටික වෙලාවක් යනකම් රොෂාන් රණවන කියන කෙනා අමතකම වෙලා වෙන හරිම සුන්දර කාන්තාවක් වෙන කොහේ හරි රටක ඇමරිකාව වගේ රටක ඉඳලා ආපු සුන්දර කාන්තාවක් වගේ ටික වෙලාවක් මට හිතුණා ඇත්තටම. හරිම සාර්ථකයි. බොමිස් රොසාන් අර මුලින්ම ආවේ එන පියමන් කිරීම හරියට නිකන් බටහිර පාරකාවක් ඉස්සරහට එනවා. මම වසී වෙලා ගියා. දැන් මේකයි. දැන් මේ නටපු හැමෝම හරි දක්ෂයි. හරිම දක්ෂයි මේ ස්ට්‍රීට් එකේ තියෙනවා. නමුත් මේක මෙහෙමයි දැන් මං ගැන මේ කියනවා නෙවෙයි. නමුත් කියන්න වෙනවා. ඔය ස්ට්‍රීට් චරිතේ මම කරද්දී මම මාස 9ක් පුරුදු වුණා.
ඒ මාස 9 තුල මගේ හඬ මෙතන දැන් හඬ යන්නේ පිටස්තරෝනේ වාචික අභිනයක් නැහනේ. එතකොට මේ සිරුරේ ආංගික අභිනය මේක සියුම්ම හරවගන්න මම හිතන්නේ දවස් කීයක් රොසාන් පුරුද්දනක් දන්නේ නැහැ. දවස් 3ක්. ඒක තමයි නේද? දැන් එතෙන්දී අපි ටිකක් අනුකම්පා කරන්න ඕනේ ප්‍රේක්ෂකයෝ. මේ හැම නළුවෙක්ම හරි දක්ෂ විදිහට මේ ස්ත්‍රීත්වය මෙතන ලස්සනට නටනවා. පුහුණුවීම් කාලේ මත සමහර සියුම් තැන් රින්ගන් නැතිව ඇති. හැබැයි මරු. කොහොමද? මම ඉස්සෙල්ලාම කියන්න ඕන මම අගය කරනවා ඔබේ තරඟයේ ආරම්භ වුණ දා ඉඳලා අද වෙනකන් ඔබ නර්තන ශිල්පියෙක් වශයෙන් ඇවිල්ලා තියෙන ඉදිරි ගමන ගැන. ජයසේකර කිව්වා කොයිතරම් අමාරුද තමන්ගේ ඉරියව් වෙනස් කරගෙන ස්ත්‍රී චරිතයකට ඇතුල් වෙන්න. ඔහු මාස 9ක් පුහුණු වුණා කියලා. ඔහු ඊටාම සාර්ථක රංගනයක් වේදිකාව ඉදිරිපත් කළා. ඊටාම කෙටි කාලයක ඔබේ පෞරුෂය යට කළා. එවැනි රංගනයක් ඉදිරිපත් කරන්න කොච්චර හරි සමහර වෙලාවට මට හිතුනහම ඔයාගේ සිරුරෙන් මගේ අවධානය ඈත් වෙනවා කියලා මම ඔයාගේ මූණ හිතරක් ක්ලෝස් අප් එකක බලන් හිටියා. එතකොට නම් හරියටම එතකොට නියම ස්ත්‍රීත්වයේ ඉරියව් හැම දෙයක්ම නිරූපණය කරමින් රංගපෑවා. ඇත්තටම වහාසය මතු කරන්න උත්සාහ කළේ නෑ. නිකම්ම සුලලිත කාන්තාවක් නෙමෙයි තරමක් දැඩි මනසක් තියෙන කාන්තාවක් වගේ රංගපෑවේ. ඊටාම හොඳට කළා කියලා මම හිතනවා. වෙඩි පහර නම් ඇල්ලුවේ ටිකක් බොහොම ලාලිත්‍යයකට ඉතින් කමන්නේ නෑනේ පුංචි එක්කෙනෙක් නේ. ඊටාම සාර්ථකයි මම සන්තෝෂයි. රොෂාන් ඔබගේ ආරම්භයේ සිටම විශේෂයෙන්ම අර නිරූපිකාවක් විදිහට ඇවිදගෙන ආපු ආකාරයෙන් ඔබ ඔබගේ ওই සැඩ පරුස කඩවසම් සිරුර වසන් කර ගැනීමට ඇඳුමෙන් පවා ගත්ත උත්සාහය සහ ඉංග සොලවමින් නලවමින් කරපු සියලුම ඉරියව් ඒ නර්තනයන් මම විශ්වාස කරනවා අති සාර්ථක ලෙස ඉදිරිපත් කරා කියලා. වෙනදට මම අවංකවම කියනවනේ මගේ අවධානය හැමතිස්සෙම මොකද ශෙරිල් කියන්නේ ඉතාමත්ම හුරු බුහුටි විතරක් නෙමෙයි රුමත් නර්තන ශිල්පිනියක්. ඇය විතර මගේ අවධානය යනවා. නමුත් අද ඒ අවධානය ගියේ නෑ. අද ඔබට ඒ අවධානය රඳවා ගන්න පුළුවන් වුණා. කියන්නේ ස්ත්‍රීත්වය රඳවාගත්ත නර්තනයක් ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. කොහොමද? රොෂානි රණවන කොහොමද? එතකොට ශෙරිල්. හොඳයි. ඉතින් අද බොහොම ලොකු අභියෝගයකට මුහුණ දුන්නා රොෂාන් සහ ශෙරිල්. මොකද විශේෂයෙන්ම රොෂාන් වගේ තරුණයෙකුට. රොෂාන් හැබැයි ඔයා එක දෙයක් ඔප්පු කළා. මං හිතන්නේ හිටියේ ඔයා කඩවසම් තරුණයෙක් පමණයි කියලා. නමුත් ඔයා සුරූපී තරුණයෙක් බවත් ඔයා මුළු රටකටම කියා පෑවා. හොඳයි. මුලින්ම රවීන් රන්දනේ මහත්මයාගේ ලකුණු සංඛ්‍යාව. ඔහු ලකුණු 9ක් ලබා දෙනවා. රෝසි සේනානායක මහත්මිය ලබා දෙන්නේ ලකුණු 10ක්. ඇය ලකුණු 10ක් ලබා දෙනවා. මාල්නි ෆොන්සේකා මහත්මියගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. මේ වන විට ලෝකයෙන් සතුටුම සුරූපිනිය කවුද? රොෂානි රණවල. හොඳයි. ඉතින් රොෂාන් සාශරයට ඔබලත් පුළුවන් ඔබේ මනාපය ලබා දෙන්න SMS කරන්න SDS හිස්තනක් අංක 3 ටයිප් කරන්න. අංක 3 ටයිප් කළා ඔබ සෙන්ඩ් කළ යුත්තේ 7788ට. ඒ වගේම 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ලංකා බෙල් දුරකථන මාර්ගය ඔස්සේ රොෂාන් සහ ශෙරිල්ට ඔබේ මනාපය ලබා දෙන්න. ඔවුන්ගේ අංකය වන්නේ අංක 3. T'as mis les choses sur croco mais sans chaussettes hein.